guys. මේක මගේ දෙවෙනි වීඩියෝ එක. මම අද අරන් ආවේ මගේ චූටි පැටියා ගේන්න මම හොස්පිටල් එකට යන්න බඩු ටික ලෑස්ති කරගත්ත හැටි ඔයාලට කියන්න. අපි එහෙනම් පටන් ගමු. මම පළවෙනියටම මෙන්න මේ දෙක. බෙඩ් ජැකට් එකකුයි චීත් එකකුයි එළියෙන් අරන් තියාගෙන ඉන්නවා. මට අමාරු වුණ ගමන් ඇඳගෙන යන්න. ඒකත් එක්කම හොස්පිටල් එකට දාන්න බාට දෙකක් ගත්තා. ඒ බාට දෙකයි මේ තුන මම වෙනම අරන් තියාගෙන ඉන්නේ. හදිස්සියක් වුණ ගමන් ඇඳුම දාගත්තා ගියා. මේ ටික. එතකොට කොටේ ඒකත් එක්කම අරන් තියලා තියෙන්නේ. මේක තමයි මම අරන් තියාගෙන ඉන්න ලේබර් රූම් බෑග් එක. ලේබර් රූම් බෑග් එකේ ලේබර් රූම් එකට ඉල්ලලා තියෙනවා පාට බෙඩ් ජැකට් එකයි චීත්තේ සුදු බෙඩ් ජැකට් එකයි චීත්තේ මේ දෙක හදිස්සියේ සීස ගන්න ඕන උනොත් කියලා තියටර් එකට අඳින්න තමයි ගේන්නේ කියලා තියෙන්නේ. ඒ හින්දා ඒකයි මේකයි එකටම තියාගෙන ඉන්නේ මම. බබාට පෙකිනි කටු. බබා එළියට ආවට පස්සේ පෙකිනි වල කපලා පෙකිනි වලට ගහනානේ කට්ටක්. ඒකට මේ සාමාන්‍යයෙන් එකයි ගෙනියන්න ඕනේ. ඒ වුණාට මිඩ්වයිෆ් මිස් මට කිව්වා දෙකක් අරන් යන්න කියලා. හේතුව එකක් හරි වැටුනොත් විස බීජ අනම්මන හින්දා එකක් වැටුනොත් අනිත් එක ගහන්න පුළුවන් හින්දා තමයි දෙකක් අරන් තියාගෙන ඉන්නේ. එතකොට පරණ රෙදි කෑලි 10ක් ලෑස්ති කරගන්න කියලා කිව්වා. මම ඒකට මේ මගේ ටික මේ මට ප්ලාස්ටික් කරගත්තේ වගේ 4-5ක් මෙතන තියෙනවා. එතකොට මේ චූටි පැටියට සෙනිදු රෙදි වලින් පරණ රෙදි කෑලි වලින් මෙතන ප්ලාස්ටික් කරගත්ත ටික බබාට එතකොට කපුරෙද්දා බබා පිහදාන කපුරෙද්දක් පැනල් සීට් එකක් නැපීස් එතකොට චුටි ගවුම් තුනක් ප්ලාස්ටික් කරලා තියෙන්නේ ගවුම්. එතකොට පැනල් සූට් එක බබාගේ ආය මම ඒකටම දාගත්ත වූල් සූට් එකක්. හම්බෙන්නේ දෙසැම්බර් කෙට් ලං වෙලා හින්දා එයාට සීතල වැඩි ඉඳන්නේ කියලා මම ඒකත් ඒකටම දාගෙන ඉන්නේ. ඒ බබාගේ ටික. ආය ඉන්නට බඳින පටියක් ඒව කඩවල ගන්නත් තියෙන. ඒ උනාට මම ගෙදර තියෙන හින්දා දාගෙන තියෙන්නේ. ගෙදර තියෙන ඒ වගේ. ආය ලූප් සහිත පැඩ්ස් කියන්නේ එකින් එකක් දාගන්න. එක පැකට් එකක් ලේබර් රූම් එකට හොඳටම ඇති කියලා තමයි කියන්නේ. ආය shopping මලු 5ක්. shopping මලු 5යි ඉටි රෙද්දා. මීටර 1.5 ඉටි රෙද්දා. ඒ ටික තමයි මම ලේබර් රූම් එකට යන්න ලෑස්ති කරගත්තේ. අපි ඒ ටික දැනට පැත්තකින් තියලා ආය හොස්පිටල් එකට ගියාම අපි දවස් 2-3ක් ඉන්නවනේ. ඒකට තමයි මේ ලෑස්ති කරගත්තේ. ඒකේ තියෙන දේවලුත් බලමු.
මේකේ තියෙනවා පිඟානයි කෝප්පෙයි හැන්දයි. එන්නනෝ. පිඟානයි කෝප්පෙයි හැන්දයි. ආය ටිෂුස් ගත්තමම ටිෂු ගත්තේ නම් වැඩියත්ම මේ වොෂ්රූම් එකෙන් පාවිච්චි කරනකොට මට කොමඩ් එහෙම තිබ්බොත් ඒකේ ලා ගන්න. එහෙම ඒ පොඩි පොඩි අවශ්‍යතා ටික සපුර ගන්න තමයි. ආය සැනිටයිසර් බොටල් එකක් මාස්ක් ඒ ටික ගත්තා. ආය තියෙනවා බබාවේ හෙදි වොෂ් කරන්න කිව්වොත් එයාගේ බඩු ටික තියෙනවා සබන් කෑල්ලයි ක්‍රීම් බොටල් එකයි ඔඩිකොලොන් එකයි ඔඩිකොලොන් එකට දාන්නේ බබාලගේ ෂැම්පූ ඒ ටික මේකේ තියෙනවා. එතකොට කොකරත් කියලා පොඩි ටිෂු එකකුත් ගත්තා. මේක අතුරුදහන් වෙන්න පුළුවන් චූටි එක. මේකේ තියෙනවා රිබන්, බූල් බෑන්ඩ්, ෂේව් කරන්න ගන්න බ්ලේඩ්ස්. තව හදිසියක් වුණා කියලා නිහාර බොත්තමක් එහෙම ගැලවෙන්න සල්කයි මේකයි කියලා 60කට දෙක තුනක්. ඒකේ ඒවා මේක ඕන වෙයි ගන්න. එනීම අර මේ වස්ති බෝතලේ ගේනි කියලා තියෙනවා. ස්පොන්සර්ඩ් නෙවෙයි. මේක අර ලේබර් රූම් එකේදීත් ඒකක් දෙනවා කියලා ආරංචියක් ආවා. මම ඒකේ හින්දා ඒක දාගන්න කියලා ලිස්ට් එකේ තමයි තිබ්බේ. ලිස්ට් එකේ තිබ්බ හින්දා මම ඒක දාගත්තා. තව කෝකටක් කියලා ඒක ඔක්කොමත් ඕන වෙනවා. ඒ හින්දා තව එකක් මම මේ බෑග් එකේ දාලා තියාගෙන ඉන්නේ. එතකොට මේ බෑග් එකේ තියෙන්නේ මගේ තුවාය නාන්න කියනවනේ බපා හම්බුනාට පස්සේ තුවාය අමතර හොට්ට උරේකුයි බෙඩ් ෂීට් එකකුයි මගේ අනිත් එහෙදි අඳින්න තියෙන චීත්ත බෙඩ් ජැකට් ටික. ඒකයි ඒකේ තව තියෙනවා මගේ අන්ඩර්වෙයර්. ඒකේ ඒවා මේක මම වෙනම තියාගෙන ඉන්නේ. ඒකේ බෑග්ස් දෙකකට දාලා බබා හම්බුනාට පස්සේ පිරිසිදුවට තියෙන්න ඕන හින්දා බෙඩ් ෂීට් එක පොරවන එක මට. එතකොට ඇඳට එළන සුදු රෙද්ද තව කොට උර ඒ ටිකයි. එතකොට මේක ඇතුලේ බබා හම්බුනාට පස්සේ බබාට අත්‍යවශ්‍ය දේවල් බේබි ගවුන් තියෙනවා, නැපිස් තියෙනවා, පැනල් ෂීට් තියෙනවා, කපුරෙද්දක් තියෙනවා. එතකොට බේබි ටවල් එකක් තියෙනවා. ඒ ටික තමයි මේ බෑග් එකේ තියෙන්නේ. මම ඔයාලට ලිස්ට් එක දාන්නම්. ලිස්ට් එක දැම්මම ඔයාලට බලා ගන්න ලේසි වෙයි. ඒ ටික තමයි ඒ ටික බෑග් එකේ තියෙන්නේ. එතකොට
හොස්පිටල් එකට ගේන්න කියලා තියෙනවා මේක. මේකෙන් මෙච්චර ලොකුවට ගන්න ඕනේ නැහැ ඔයාලා නම්. මගින් අර කාලයක් පාවිච්චි කරන්න මේක ගෙදරට පාවිච්චියට හරියන්නේ නැහැ. මේකෙන් සාමාන්‍යයෙන් බබාගේ චූ එහෙම ලීක් වෙනවා කියලා කියනවා කට්ටිය. ඒකට මම වෙනම රබර් ෂීට් එකක් ගන්නවා. හොස්පිටල් එකට මේක ගේන්න කියලා තියෙන හින්දා තමයි මම මේක ගත්තේ. මේකයි net එකයි. net එකයි මේකයි ගේන්න කියලා කියනවනේ. ඒ හින්දා මම මේක ගත්තා. මේක ඒ වුණාට පාවිච්චි කරන්න පුළුවන්. බබා නාවන වෙලාවට තියන්න එහෙම. ඒ වෙලාවට හොඳයි. නැත්තම් මේකේ ලීක් වෙනවා කියලා තමයි කියන්නේ කට්ටිය. ආයෙ තව දෙයක් තියෙනවා බෑග් එකේ. මගේ සබන් කැටේ දත් බුරුසුවයි දත් බෙහෙත් එක. ඒ ටිකක් ගෙනියන්න ඕනේ. ඒ ටිකක් ගෙනියන්න. ඒකට තව බෝල් එකක් ඇඩ් වෙනවා. බෝල් එක මේ සාමාන්‍යයෙන් අපි වොෂ්රූම් එකට යනකොට අතේ ගෙනියලා ඔක්කොම තියන්න තැනක් නැහැ. ඒ හින්දා බෝල් එකේ දාලා තැනක තියන්න පුළුවන්නේ. කොහෙටවත් වැටෙන්නේ නැති වෙන්න. ඒ හින්දා බෝල් එකක් ගන්න ඕනේ. බෝල් එක ඇතුලේ තියාගෙන එතකොට වොෂ්රූම් එකට හැම ගිහලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි. ඒ බෑග් එකෙත් එච්චරයි. එතකොට මෙන්න මේක මම ලෑස්ති කරගත්තේ බබා හම්බුණාට පස්සේ. ගේන්න කියන්නේ. මේක මම ඇඩ්මිට් වෙන්න යන දවසේ අරන් යන්නේ නෑ. හේතුව මේ ඔක්කොම අරන් ගිහලා වැඩක් නෑ. මේ බබා නෝමල් හම්බුනොත් පහෝදාම ගෙදර එන්න පුළුවන් නේ. ඒ හින්දා ඔක්කොම අරන් ගිහලා වැඩක් නෑ. ඒ නිසා මම ඉතින් මේක පස්සේ ගේන්න කියලා තමයි කිව්වේ හස්බන්ඩ්ට. ඒකේ තියෙනවා ඊවා පැකට් එකක් ෆ්‍රෙම්ස් වගේ ඕන දෙයක් ඔයාලා පාවිච්චි කරන දෙයක්. ඒකයි මම අර බබාලා දාගෙන යන සීපර් එක තියෙන මේක ගත්තේ නෑ. ඒ ඉතින් ටික කාලයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා ඉතින් අර පළවෙනි මාස 3ෙත් වැඩි කොහෙවත් යන්නෙත් නැති හින්දා මම මේක ගත්තේ. මේකෙන් ඔතාගෙන තමයි යන්නේ හිතාගෙන ඉන්නේ. ඒකයි තව අමතර බබා ඉතින් ඉන්නකොට හොස්පිටල් එකේ වුණා අපිට කොච්චර වුණත් නැපීස් එහෙම මදි වෙන්නේ බබා චූදානකොට එහෙම. ඒ නිසා අමතර නැපීස් ගවුන් ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඒවයි අය cotton balls ඕන වෙනවා අපිට බබා කක්ක කරාම චූ කරාම තියදන්න එහෙම රෙදි කෑලි වලින් පිහදන්නේ. බබාගේ පිටිපස්ස සිනිදුයිනේ. සිනිදු හින්දා හීරෙනවා. හීරුණාම එයාට ඒක එයාගේ චූ දානකොට කක්ක දානකොට එතන හීරිච්ච ඒ වගේ ගෑවෙනකොට බබාලා අඬනවා. ඒක අපහසුයි යාලට. ඒ හින්දා cotton balls හොඳයි. චුට්ටත් එමල වගේ මේ පිටිපස්ස පිහදන්න එහෙම චූ කක්ක කරාම. ඒ නිසා මම cotton balls පැකට් එකක් ඒකට දාලා තියෙනවා. කොකරක් කියලා වෙට් ටිෂුස් ගත්තා. ඒකයි අමතර බෝල් එකක් ගත්ත. බබාව නාමනවා කියලා සමහර අය කියනවා. අපිට පුරුදු කරන්න කියලා දෙනවා කියලා කියනවා. කෝකටත් ලෑස්ති වෙලා යන එක හොඳයිනේ. එහෙම කරන්නේ නැද්ද දන්නේ නැහැ. මම දැකලත් නැහැ. කෝකටත් කියලා ගත්තා. ඒ ටික තමයි අමතරව ගෙනියන ටික. චීත්ත බෙඩ් ජැකට් බබාට නැපීස් නම් කොච්චර අරන් ගියත් මදි වෙන්නේ නැහැ. ඒව නම් කොච්චර ලෑස්ති කරන් තියන් හිටියත් ප්‍රශ්නකුත් නැහැ. ඒ හින්දා ඒව ටිකක් වැඩිපුර අරන් තියාගන්න එක ඇඟට ගුණයි.
තව ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් ඔයාලගේ අත්දැකීමුත් තියෙනවා නම් මගෙත් අඩුපාඩු තියෙනවනේ. ඒවත් පෙන්නලා දීලා අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනම් අදට එච්චරයි. ගිහින් එන්න. බයි.